අද මාර්තු මාසේ 12 වෙනිදා බදාදා දවසයි අපි ඉන්නේ චතාරික කාලේ පළවෙනි සතියේ අපි දින 40 භාවනාවට ඇතුල් වෙලයි ඉන්නේ දැනටමත්. දවසට නියමිත උන්වහන්සේගේ වචනය තුල මොනවද ඔබට මට කියන්නේ? අපි ඒ වචනය ශක්තියක් කරගමු. එතකොට උදේ ඉඳලා රෑබෝ වෙනකන් අපගේ වැඩ කටයුතු කරගෙන යද්දී අපිට එය ශක්තියක් ගෙනල්ලා දෙයි. හොඳින් වැඩ කටයුතු කරගෙන ඉදිරියටම යන්න. මේ කාලේදී අපි ගොඩාක් කතා කරනවා මනස්ථාපනය ගැන, පසුතැවීම ගැන අපි ගොඩක් කතා කරනවා. දැන් මේ චතාරික කාලයේ විවිධ පුද්ගලයන් හරහා උන්වහන්සේගේ වචනය තුල අපිට මතක් කරනවා කොහොමද ජීවිතේ හදාගන්නට ඕනේ, පසුතැවෙන්නට ඕනේ. ඒ අතරට අපිට හමුුණ චරිතයක් තමයි ජෝනාගේ චරිතය. කොහොමද ජෝනා නිනීවේ වැසියන්ට ශක්තියක් වුණේ? පසුතැවීම ගැන දේශනා කරේ. ඔවුන්ගේ ජීවිත වෙනස් කළේ කොහොමද? ඒ අයට දේව ආදරේ, දෙවියන් වහන්සේගේ ආදරය කියලා දුන්නේ කොහොමද? අපි ඒ කතාන්දරය දන්නවා. ලොකු කැපකිරීමක් කරලා ජෝනට හැකි වුණා මනස්ථාපනය ගැන දේශනා කරලා ඒගේ ජීවිත දෙවියන් වහන්සේ ගාවට ලං කරලන්නට. ප්‍රේමවන්තයනි, මේ කාලය හොඳම කාලයක් ඔබගේ මගේ ජීවිතයට ආපස්සේ හැරිලා බලන්න. අපට වැරදිච්ච තැන්, අඩුපාඩු වුණු තැන්, හදාගන්නට ඕන තැන් ගැන හොයා බලන්නට කදිම දවස් ටිකක් තමයි ඔබ මම මේ ඉන්නේ චතාරික කාලේ. ඒක නිසා වඩා වැදගත් වෙන්නේ ඔබ මම ජීවිතේ හදාගන්නට දරන උත්සාහය. අපි හැම කෙනෙක්ම උත්සාහ කරනවා මේ චතාරික කාලේ විශේෂ ඒකයි අපි හැමදෙනාම උත්සාහ කරන්නේ මේ දවස්වල කරන කියන අධ්‍යාත්මික වැඩසටහන් ඔස්සේ ඔබගේ මගේ ජීවිතය පොඩ්ඩක් හෝ වෙනස් කරගන්නට හැම කෙනාම උත්සාහ කරන්නේ ඒ දෙයටයි. ඒක නිසා ප්‍රේමවන්තයනි, අමාරුවෙන් හෝ අපි ජීවිතය පොඩ්ඩක් හෝ වෙනස් කරගමු. අපිට 100% සම්පූර්ණයෙන් ජීවිතය වෙනස් කරගන්නට බැරි වෙයි. නමුත් අපිට පුළුවන් පුංචි උත්සාහයක් දමලා ජීවිතේ පොඩ්ඩක් හෝ වෙනස් කරගන්න. ජෝනට හැකි වුණා නම් නිනීවේ වැසියන්ව වෙනස් කරන්නට ඔබට මට බැරි වෙයිද අපිව වෙනස් කරගන්න? පුළුවන්. වඩා වැදගත් වෙන්නේ ඔබගේ මගේ ජීවිතයේ තියෙන උත්සාහය ජීවිතය වෙනස් කරගන්නට. ඒක නිසා තවත් දවසක් ඔබගේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේ දුන්නේ ජීවිතය පොඩ්ඩක් හෝ වෙනස් කරගන්න. අපි උත්සාහ කරමු. ඔබ මම ගන්න උත්සාහයේ දෙවියන් වහන්සේ දකිනවා නම් අනිවාර්යෙන් උන්වහන්සේ ඔබට මට ශක්තියක් ගෙනල්ලා දෙනවා. ඔබට මට උදව් වෙයි උන්වහන්සේ. ඔබ මම වැටෙන තැනින් උන්වහන්සේ මාව ඔසවාගෙන යයි. අපි හැමදෙනාම මේ දවසේ ඔසවාගෙන යයි. අපි උන්වහන්සේට කියමු ඒක නිසා ස්වාමිනී, මේ දවසේ අවසන් වෙන්නට ඉස්සෙල්ලා පුංචියට හෝ ජීවිත වෙනසකට අරගෙන යන්නට අපි හැමදෙනාටම ශක්තිය, ආශිර්වාදය දෙන්න උත්සාහ කරමු. උත්සාහය දෙවියන් වහන්සේට බාර කරමු. අපිට බොහෝ දේවල් ජීවිතේ වෙනස් කරගන්නට පුළුවන් වෙයි. දවස හැමදෙනාගේම සුබ දවසක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ජෙස් පිහිටයි.